ඔන්න අපි යනවා කන්දක් නගින්න. ශලෝම් 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 ශවාත්. අපි සෙට් එක යනවා කන්දක් නගින්න. ඉන්න කන්ද පෙන්නන්න. අද ඉතින් පොඩ්ඩක් මුලඟ වැඩි. ඉතින් ඒ නිසා මම පස්සේ වොයිස් කරන්නේ. මොකද ඇත්තටම මේ කන්ද නගින්න යන්න මේ යනකොටවත් අපි ඇත්තටම දන්නේ නැහැ මේ කන්ද මොකක්ද තියෙන විශේෂත්වය ඉතිහාසය ඒ කිසි දෙයක් දන්නේ නැහැ. අපේ ගීතාව තියෙන ඉඳලා අපිත් මේක ඇහුව හින්දා අපිත් යනවා ඉතින් මේක බලන්න. අපි ඉතින් මේ පැත්තෙන් යන්න මැප් එකකින් පෙන්වන මේ පාර. නමුත් ඉතින් ඉස්සරහට ගියාට පස්සේ තේරුණා මේ පාර වැරදි කියලා. ඊට පස්සේ ඉතින් අපි මේ ආයි නැවත මහා පාර දිගේ අපිට යන්න සිද්ධ වුණා. හරි අපි බලමු මේ කන්ද ඉතිහාසය ගැන මොකක්ද තියෙන විස්තරය කියලා. ක්‍රිස්තු පූර්ව 40 දී පමණ අස්මෝනියානු පාලක මත්තියස් ඇන්ටිගෝනස් වෙතින් පලා යාමට මේ කන්ද නිර්මාණය කරපු හෙරෝද් රජතුමාට සිද්ධ වුණා. ඒකට කන්ද නිර්මාණය කළා නෑ. ඉතින් ඇන්ටිගෝනස් පාරතියන් අධිරාජ්‍ය සමග ගිවිසුමක් කරාට පස්සේ මේ රජතුමාව අල්ලගන්න බෙත්ලෙහෙම හරියේදී මේ එබිල්ලා තියෙනවා. ඒකට මේකෙදි ලොකු සටනක් සිද්ධ වෙලා තියෙන. මේ සටන සිද්ධ වුණායි කියලා කියන්නේ මෙන්න මේ කන්ද ආශ්‍රිතව. ඒ නිසා රජතුමා එතනින් තමන් ඒ කරපු සටන අමතක නොවෙන්න මෙතන තමන්ගේ සොහොන ඉදි කරනවා කියලා තීරණය කරා. මොකද එයා එදා බේරුනේ බොහොම අමාරුයි. ඉතින් ඊට පස්සේ රජතුමා හෙරෝද් රජතුමා රෝමයට ගිහිල්ලා ඒකේ සෙනට් සභාවත් එක්ක යුදයාවේ රජතුමා විදියට එයාව පත් කරගන්නවා. ඊට පස්සේ යාට ඇන්ටිගෝනස් කියන මේ පාලකයා පරාජය කරලා මේ ප්‍රදේශයේ බලය ගන්න යට වසර 3ක් විතර ගත වෙනවා. ඉතින් මේ විදිහට රෝම අධිරාජ්‍යයේ සහාය ඇතිව යුදයාවේ එකම පාලකයා විදියට එයා සලකනවා. එයා පත් වෙනවා. ඉතින් ඇත්තරම මේ ක්‍රිස්තු පූර්ව 30 දශකයේදී තමයි හෙරෝද් රජතුමා මේ හෙරෝඩියම් කියන මෙන්න මේ ගොඩනැගීම ආරම්භ කළේ. අතර මේක කෘතිම කන්දක්. මෙයා නිර්මාණය කරපු කෘතිම කන්දක් මේක. අතර මෙයාට අවශ්‍ය වුණා එයාගේ බල පරාක්‍රමය වටේටම පෙන්වන්න. මොකද මේ හරිය තියෙන උසම ස්ථානය තමයි මේක. එතකොට එයාගේ යුදයාවේ පාල මධ්‍යස්ථානයක් විදියට තමයි මේක තියාගත්තේ. යෙරුසලම ආගමික මධ්‍යස්ථාන විදියට තියාගන්න ඒක ඒ විදිහටම කරගෙන ගියා. ඒ අතර පොඩි දෙයක් කියනවනම් මේ ඔයාලට පහලින් පේන්නේ පලස්තීන ගමක්. මේ ඔක්කොම වට කරලා තියෙන වැටවල් වලින්. මොන්න අපි දැන් ඇතුල් වෙනවා හෙරෝඩියම් පාක් එකට. උඩින් මේකත් අපේ ලංකාවේ තියෙන සීගිරිය වගේම තමයි. අපි උඩට ගිහිල්ලා විස්තර ටික කතා කරමු තමයි. මේ රජතුමා මේක නිර්මාණය කරලා තියෙනවා බලකුටුවක් විදිහට රාජමාලිගාවක් විදිහට අපි විනෝදාස්වාදය දනවන තැනක් විදිහට මෙතන නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට මෙන්න මෙතන කවුන්ටරෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් ඒක සයිට් වගේ මතක හැටියට ටිකට් එකක් ගන්න ඕනේ මේක බලන්න. ඒකට මෙකින් නැත්තම් මේක ඉන්න මේ කාර්ය මණ්ඩලය ඇත්තටම හරිම සුහදශීලී. ඒකට ඒගොල්ලෝ අපිට මේ VIP ෆිල්ම් හෝල් එකක් තියෙනවා මේක ඇතුලේ. ඒක අපිට මේකුත් දාලා පෙන්නුවා මේ රජතුමාගේ කාලේ සිද්ධ වෙච්ච කතා පොතක්. ඒකේ මම ටිකක් ඔයගලන්ට ඉස්සරහට අරගෙන ඉවල දිනවා සබ්ටයිටල් කරලා. ඔයගොල්ලෝ ලොකු වීඩියෝ එක සාමාන්‍ය විනාඩි 15ක විතර සාමාන්‍ය විනාඩි 5ක ආයක වගේ පොඩි කෑල්ලක් ඔයගලන්ට සබ්ටයිටල් කරලා තියෙනවා. ඉදි වෙලා තියෙන ජේසුස් වහන්සේ ඉපදෙන්න කලින් يعني ක්‍රිස්තු පූර්ව 30 විතර තමයි මේකේ දිගින් පටන් ගන්න දෙනවා. තියෙන්නේ මං හිතන්නේ සතුරු ආක්‍රමණ පාවිච්චි කරන අර ගල් බෝල මෙදිනවා ඉදිකිරීම වල ඉතිරි වෙච්ච කොටස්. අතන මේක අපේ ලංකාවේ සීගිරිය වගේම බලකොටුව. සීගිරිය ගලක් උඩ මේක කෘතිම කන්දක් උඩ. මේකේ තියෙන නිර්මාණ දැක්කම මට හිතුණා සාමාන්‍යයෙන් සීගිරිය ගැන අහපු විදිහට කියව පොත්පත් වලට අනුව සීගිරිය පර්සියාව රෝමේ වගේ ප්‍රදේශවලින් යම් යම් කලාකෘතිවල ආభాෂය ලැබිලා තියෙනවා සීගිරිය යම් යම් නිර්මාණවලට. සමහරවිට මෙහි හිටපු කලාකරුවෝ ඒවට සම්බන්ධ වෙන්න ඇති කියලා මට විශ්වාසයක් තියෙනවා. මොකද මේ
නිර්මාණ සීගිරියට වඩා ගොඩක් පරණයි. එතකොට මෙහි හා සමානව මේ හිටපු කලාකරුවොත් මේ ආభాෂයෙන් සීගිරිය නිර්මාණය කරන්න පොඩි හරි දෙයක් සිද්ධ වෙන්නේ නැති කියලා මට විශ්වාසයක් තියෙනවා. සමහරවිට ඒක වෙන්න පුළුවන් ඒ විදිහට. එතකොට අපි දැන් මෙහෙම ඉස්සරහට යනවා. මේ පාර හදලා තියෙන්නේ ඔක්කොම. මේ අපි බලමු ඉස්සරහට ගිහින්. මේ වලට පේන්න තියෙන ඇත්තටම මේ තියෙන්නේ උමං. මේක ඇතුළේ තනිකර උමං ජාලයක් තියෙන. අපි ඇත්තටම උමං වගකින් එළම එළියට. අපි එතකොට බලමු මග කොහොමද කියලා. මේ තියෙන්නේ VIP සිනමා හෝල් එක. මේගොල්ලන්ගේ විනෝදාස්වාද කටයුතු සඳහා පාවිච්චි කරපු තැනක් මේක. මම අර මුලින් කිව්වා වගේ ආරක්ෂාව මාලිගාව විතරක් නෙමෙයි මෙතන විනෝදාස්වාදයේ සඳහා යම් නිර්මාණ ඉදි කරලා තියෙනවා මේක ඇතුළේ. තියෙන්නේ ඒක. මේ තියෙන්නේ ඈතට පේන විදිහ ඔය කෙලින්ම පේන්නේ බෙත්ලහෙම් නගරය. ඔය ඈතින්ම පේන්නේ. ඇත්තටම ඉතින් මේ තනිකර කාන්තාර දේශගුණයක් තමයි මේ ටිකට තියෙන්නේ. මේ තියෙන කාලේ මාලිගාව තිබ්බයි කියන විදිහේ අනුරුවක්. මේ ආකාරයෙන් තමයි මාලිගාව ඉස්සර තිබිලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල මේ කන්ද. මේක ඇතුළට ආවට පස්සේ ඉතින් ඔයාලට හිතෙන්නේ මොකද්ද? මේක තනිකරම රෝම ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ තමයි ගොඩක් පෙන්වන්නේ. අර ග්ලැඩියේටර් ෆිල්ම් වල ඊළඟට ස්පාටකස් කතා මාලාවේ තියෙන අර රෝම ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ තමයි තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද හෙරොද් රජතුමා රෝමයේ අනුග්‍රහයෙන් තමයි මේ ප්‍රදේශය සටන් කරලා අල්ලගන්නේ. එතකොට එයා මේ ප්‍රදේශය රෝමයේ හා සම්බන්ධ රාජධානියක් විදිහට තමයි මේක පාලනය කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා රෝමයත් එක්ක ලොකු සම්බන්ධකම් තියෙනවා. මොකද ඉස්සරහට මම ඔයාලට පෙන්වන්න ඉන්න ෆිල්ම් එකක් තියෙනවා. මේගොල්ලෝ ප්‍රොජෙක්ටර්ස් දාලා අපිට පෙන්වන්නේ ඒක. අපි ශ්‍රී ලංකාවෙන් කිව්වට පස්සේ අපිට ඇත්තටම ලොකු සැලකිල්ලක් ලැබුණා මෙතන. මොකද සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේයි මෙතෙන්ට එනවා අඩුයි. මේ ප්‍රදේශයේ වටේ පිටේ ඉන්න විතරයි එන්නේ. ඉතින් ඒගොල්ලෝ අපිට මේ ෆිල්ම් එක පෙන්වනවා. ඒ ෆිල්ම් එකේ තියෙන්නේ මේ රෝමයේ අධිරාජ්‍යයාගේ දිවනියා කමාන්ඩ් සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කමාන්ඩ් එනවා මේ ප්‍රදේශයේ සංචාරයකට. ඒකට රජතුමා සහ රටවැසියන් මේ ප්‍රදේශය නැත්නම් මේ මාලිගාව සරසන විදිය ගැන තමයි තියෙන්නේ. එතකොට ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක නැත්නම් රෝමය සහ මේ රාජධානී රජතුමා අතර ලොකු සම්බන්ධයක් තිබ්බා කියලා. ඒ බලන්න මේ ලස්සන මාලිගාවක් ඉදිරියට තිබිලා තියෙන මේවා ඉතින් අර කාලෙන් කාලෙට ඔය යුදෙව්වෝ සහ වෙනත් ජාතීන් අතර ඇතිවෙච්ච කැරලි වලදී මේ බලකොටුවක් විදිහට භාවිතා කරා. එතකොට ඒ සටන් වල සමහර අවස්ථාවල ඒගොල්ලෝ පරාජයටපත් වුණා. සමහර අවස්ථාවල ජයග්‍රහණය කරා. මේවා නිසි ප්‍රතිසංස්කරණයක් නොතිබ්බ නිසා මේවා මේ ආකාරයෙන් අදට ඉතිරි වෙලා තියෙනවා. නැත්නම් ලස්සන මාලිගාවක් මේක.
ඉතින් අපි ආපු දුර මේ සූම් කරලා පෙන්වන්නේ අපේ බෝඩිම. දැන් එතකොට මේ සූම් කරන්නේ ඈතින් පේනවා අපිට වැඩ කරන ටෙකෝව නගරේ. තමයි මිනිස්සු 5000ක් විතර ඉන්නවා කියලා තමයි කියන්නේ මේ ප්‍රදේශේ. අපි මාලිගාව උඩ ඉන්නේ. තියෙන ටෙරස් එකක් වගේ එකක්. ඒ උඩ තමයි ඉන්නේ මේ. ඔන්න අපි දැන් මේ උමං පද්ධතියට ඇතුල් වෙන්න යන්නේ. මේක ඇත්තම සංචාරකින්ට යන්න වෙනම උමං පද්ධතිය විවෘත කරලා තියෙන හැම උමං පද්ධතියම විවෘත කරලා නැහැ. එකක් විවෘත කරලා තියෙනවා සංචාරකින්ට යන්න. මේක කෙලින්ම අර මම ඔයාලට පෙන්වුවේ සිනමා ශාලාවක් වගේ අර ඔඩිටෝරියම් එකක් තිබ්බ එළියට. අන්න එළියේ ඒවත් එක්කට කියන්නේ රංගහලක් වගේ. අන්නේ ගාවට තමයි මේක වැටෙන්නේ ගිහලා. ඇත්තටම මේක ඇතුලේ මාර සීතලක් තියෙන මාර සිසිලසක් තියෙන ඇතුලේ පට්ට කූල්. සීත කාලේ එහෙමනම් මේක ඇතුලට එන්නවත් හිතන්නවත් බැරි. සාමාන්‍ය සෙල්සියස් අංශක 18ක 19ක වගේ මේ රස්නේ කාලෙත් මේකේ සීතල තියෙනවා. තරම මේක හිතා ගන්න බෑ මේක නිර්මාණය කරේ කොහොමද කියලා. ඒ තරම් විශිෂ්ට නිර්මාණයක් මේක. මේක ඇතුලේ තනිකර කාමර ඊළඟට වෙනම තියෙන තවත් කාර්යාල වගේ වෙනම ගොඩනැගිලි ගොඩාක් තියෙන මේක ඇතුලේ කාමර ගොඩාක්. ඒතර ඒ සමහර ඒවා චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ වගේ සාධක පේන්න තියෙනවා.
ඔන්න අපි එලියට ආවා. මොකද 3 වෙනකොට අපිට මේ ෆිල්ම් එකක් පෙන්වනවා. ඔයාලා මම ඔයාලට කිව්ව සංසිද්ධිය ඇග්‍රීපා කියන මේ පාලකයාගේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්. හරි, එයාගේ නමත් ඇග්‍රීපාද කොහෙද? මේ ඒ පුද්ගලයා VIP කෙනෙක් එනවා. එතකොට එයා වෙනුවෙන් මේ මාලිගාව සරසන විදිය ගැන ලොකු ෆිල්ම් එකක් මෙන්න මේ ඇතුලේ පෙන්වනවා. ඒකට තමයි ආවේ. 3 වෙනකොට එන්න කියලා කිව්වා අපිට මේ වැඩ කරන අය. ඉතින් අපි ආවා. ඔයාලත් බලන්න එක. බලන්න මම ටිකක් Google Translate කරලා තමයි subtitle සමහර ඒවා ඇඩ් කරේ. මේ බලන්න මේ බල්ලේ වෙලා හොඳයි කියලා කියන්න. මේ සම්පූර්ණ වීඩියෝ ගැන පොඩි වීඩියෝ එකක් තියෙන්නේ VIP guest එනකම් විතරයි තියෙන්නේ රජතුමා මේ මාලිගාව සකස් කරේ කොහොමද කියලා. But this time I was called not to build, but to demolish. King Herod, I did such amazing projects for him. And this theater was my work as well. But it's doomed now. The king has decided to alter Herodium altogether and transform the whole mountain into his mausoleum. Can you hear them? Those are the workers about to begin the demolition. Oh, what a pity. So few people had time to admire the artwork that decorates these walls. I remember well the exact moment when Herod gave the order to create them. He returned from one of his journeys with news. In just a few months, Marcus Agrippa, the emperor's second in command, would come on a royal visit, and he would be hosted here too in Herodium. The palace was in a state of frenzied anticipation. The king gave orders to prepare for the visit by meeting the standards that Agrippa was accustomed to in Rome. The finest wine, preserved apples from Italy, fish sauce from Spain. But the most important task of all was the redecoration of the theater's royal hall. The king has his own reasons. He knows that even artwork can sometimes have political significance. The first thing the artists had to do was replaster the walls. After that, they sculpted the upper part of the room in stucco relief, a special kind of plaster. What a marvelous decoration it is. It gives the flat wall depth, like stone carvings. The artists divided the space of the walls with plaster columns, decorated with leaves and crowned by capitals. Between the columns, high up the walls, they designed windows with wooden blinds open to the view. Look carefully. They are not real windows, but paintings of windows hung on the walls.
In all his building projects, Herod avoided images of animals or people in obedience to biblical prohibition. But here, in this room, Herod made an exception to that custom. He gave orders to paint views of Egypt and the Nile, selected especially for the guest. After all, the conquest of Egypt by the emperor's army under Agrippa's command symbolizes the unity of the empire. Look, goats on a rocky cliff with a cypress tree and shrine. And here a crocodile slides into the Nile. And in this picture, a bull under a big tree in a pasture. And in the background, a boat at sea. And the colors are so vibrant and natural. Paintings like this were rare, even in Rome. For my workers, finishing the work before the visit seemed an impossible task. But Herod never accepted impossible as an option. Behold, the big moment has arrived. Marcus Agrippa, the emperor's second in command, has entered the harbor of Caesarea. The city was festively decorated, and crowds came out to greet the illustrious guest. And here began the journey that Herod had planned for Agrippa, into the heart of Judea, to the edge of the desert, to Herodium. As the visit progressed, Agrippa was more and more amazed. He did not expect to find such splendor and grandeur at the remote edge of the empire. He's අපේ අදට සංචාරය ඉවරයි. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින්